2025 ඊට ලංකාවේ පළවෙනියා. හේෂාන් පුතා එක්ක අද එයාගේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගමු. මම හේෂාන් වනිගේ සූරිය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් 2025 A level වලට ET වලින් A3ක් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වගේම ලංකාවේ පළවෙනියා වෙන්න මට පුළුවන් වුණා. එතකොට හේෂාන් පටන් ගන්නකොටම අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියලා හිතන් හිටියද නැත්නම් ඒක මැදදී හැදුණු අරමුණක්ද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු මුලින්ම. අයිලන්ඩ් ෆස්ට් කියන රෑන්ක් එකක් ගැන අදහසක් තිබෙන්නේ නැහැ සර්. එනට A3ක් එක්ක ජයපුර කැම්පස් එකට යන්න පුළුවන් විදිහේ රෑන්ක් එකක් දානවා කියන බලාපොරොත්තුව තිබ්බා. කාලයක් යනකොට ගුරුවරුත් එක්ක ඒගොල්ලෝ කියපු සහ වාර විභාග තිබ්බ ලකුණුත් එක්ක පොඩි බලාපොරොත්තුවක් තිබ්බා දිස්ත්‍රික්කයේ පළවෙනි 10 20 වගේ අතරට එන්න පුළුවන් හැකියාවක් තියෙයි කියලා. අයිලන්ඩ් ෆස්ට් කියන එක මම හිතන්නේ මම දකින්න හම්බයක් විදිහට. එතකොට හේෂාන් මට මතකයි දැන් ආපු දවස්වල ඉඳලා ඉගෙන මට මුල ඉඳලම පන්ති මං හිතන්නේ මං උගන්වපු හැමදාසෙම ඔය පන්ති හිටියා. සමහර දවස්වල මම බැනලා තියෙනවා කතා කරද්දී එහෙම සමහරට අදට බැනලා තියෙනවා ඉන්න බෑනේ යන්න වගේ කියලා. ඇයි පන්ති දාලා ගියේ නැත්තේ? ඇත්තටම දාලා මේකෙන් ගිහිල්ලා යන්න තැනක් තිබ්බේ නැහැ. එළියේ තියෙන අනිත් ක්ලාස් ගැන එහෙම විශ්වාසයක් ඇති වෙලා තිබ්බේ නැහැ. ඒ වගේම සර් ගැන තියෙන ලොකු විශ්වාසයක් එන දවස්වල ඉඳන් තිබ්බා. ඉතින් හිටියොත් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය කලින් ඉඳන් තිබ්බා. ET කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික විෂයක්නේ. ඒතකොට ප්‍රශ්න පත්‍රෙත් ප්‍රායෝගික විෂය කරුණු ඇසුරෙන් එන්නේ. ඊළඟට ප්‍රැක්ටිකල් වලට ලකුණු 30කුත් හම්බෙනවා. මේක බැලන්ස් කරද්දී ඔයා කොහොමද වැඩ කරේ? ඔව් සර් පොඩි කාලේ ඉඳන් ප්‍රැක්ටිකල් සහ ඒ දෙයක් ගලවලා බලන්න තියෙන ලොකු ආසාවක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක විෂය උගන්වන්න තියෙන්නේ තේ දේවල් වුණාම අර මම කැමති දේ මට ඉගෙන ගන්න හම්බුණා. මෙතන තාවට පස්සේ ඉතින් ඒකත් එක්ක ලොකු අමාරුවක් තිබ්බේ නෑ මට ඇත්තටම විෂය සම්බන්ධයෙන්. ඒක හොඳ පොයින්ට් එකක්. ආසාවෙන් කැමැත්තෙන් දේවල් කරන්න. එතකොට ඔයා බලාපොරොත්තු වෙනටත් වඩා ජයග්‍රහණ වලට යන්න අවස්ථාව එදාවේ. ඊළඟ කාරණාව තමයි හේෂන් O level වලට ඒ 9ක් තියාගෙන ටෙක් කරන්නේ. ගොඩක් අය බලාපොරොත්තු වෙනවා ඒ 9ක් දැම්මට පස්සේ මැත්ස් බයෝ කරයි කියලා. ඉතින් ඒ 9ක් මම හිතන්නේ ඒ 9ක් දාලා මැත්ස් බයෝ ෆේල් වෙන අයත් ඉන්නවා. ඉතින් ඒ 9ක් කියන්නේ මැත්ස් බයෝ කරන්න සුදුසුකමක් ඒ 9ක් දාපු හැමෝම මැත්ස් කරලා කැම්පස් යනවා එහෙම දෙයක් නෑනේ. ඉතින් ඒ 9ක් අනිත් එක A level කියන්නේ O level නෙමෙයි. ඒ දෙක සම්පූර්ණයෙන් වෙනස් විෂයක්. ඉතින් එතනදී අපිට සම්පූර්ණ කැමැත්ත නිදහස තියෙන්න ඕනේ. අපි කැමති විෂය තෝරගන්න මම හිතන්නේ. ඔව් එතනදිත් හේෂන් කතා කරන්නේ කැමති දේ කරනවා කියන එක. ඉතින් අපි දැකලා තියෙනවා මේ 9 අරගෙන ටෙක් කරන දරුවොත් ඉන්නවා. ඒ වගේම ගොඩක් අඩු රිසල්ට් වලින් ටෙක් කරන දරුවොත් ඉන්නවා. වැදගත් වෙන්නේ තමන්ගේ ආසාව කැමැත්ත අවුරුදු දෙකමාර ඇතුලේ උපරිම එෆර්ට් එක යාට දෙන්න පුළුවන් නම් සාර්ථක වීමේ අවස්ථාව ගොඩක් තියෙනවා. මේ සාර්ථකත්වයේ පිටිපස්සේ ET පන්තියක් විදිහට අපිට ගොඩක් ලොකු දේවල් කරන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හේෂාන්ගෙන් දැනගන්න කැමතියි අපේ පන්තියක තියෙන විශේෂත්වය නම් ඊළඟට එක්ක බෙදාගමුකෝ. එක අපේ සර්ගේ උගන්වන ස්ටයිල් එක. ඉතින් අර ඉතා සංකීර්ණ ඉලෙක්ට්‍රොනික්ස් ගැටලුවක් වුණත් සරලව පැහැදිලි කරලා දීලා ඒ ළමයට ඩිලිවර් කරන විදිහේ තියෙන සරලතාවය. ඊට පස්සේ තියරි ක්ලාස් එකේ තියරි ඉවර වෙච්ච ගමන් ප්‍රැක්ටිකල් එක කරන එක. ඉතින් ඒක තියරිය තේරුම් ගන්න වගේම ප්‍රැක්ටිකල් එක අවබෝධ කරගන්නත් දෙකටම සෑහෙන උදව් වෙනවා. ඊට පස්සේ අර ලොකු ක්‍රවුඩ් එකක් නැති නිසා ක්ලාස් එකේ අපිට සර්ත් එක්ක ඩිරෙක්ට් මේ ඉන්ටරැක්ට් කරලා සර්ගෙන් සර් මට මේ කැල්ල තේරුන්නේ නැහැ කියලා අහගෙන ඒ කැල්ල අපිට නොතේරිච්ච කැල්ල එවෙලෙම නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් එක මට සෑහෙන්න වැදගත් වුණා මේ ගමනෙන්න. ඊට පස්සේ සර්ගේ දීවිච්ච පේපර් ක්ලාස් එක සහ පේපර් වැඩපිළිවෙල ඒ හාෆ් පේපර් 20කට ආසන්න ප්‍රමාණය සහ ෆුල් පේපර් 10ක ඒ පේපර් හුරුව මම දකිනවා අපේ පේපර් ක්ලාස් අපේ ක්ලාස් එකේ තියෙන විශේෂතාව විදිහට. හරි. හේෂන් කියන කාරණාවත් එක්ක මට මතක් වෙන්නේ 2024 අවුරුද්දේ ලංකාවේ 8 වෙනියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හෂාන් පද්මසිංහ පුතා ඒත් අපේ විභාගෙට ලිව්වේ ළමයි 100කට ආසන්න ක්‍රවුඩ් එකක්. හේෂන්ලගේ බැච් එකෙත් ළමයි 100කට ආසන්න ක්‍රවුඩ් එකක් ලිව්වේ. ලියලා ලංකාවේ පළවෙනියා එනවා. ඉතින් ඒක මට ලොකු විශ්වාසයක් සහ කොන්ෆිඩන්ස් එකක් ඇති කරලා තියෙනවා. මම කරන වැඩපිළිවෙල සාර්ථකයි සහ දරුවෝ එකෙන් විශිෂ්ට ජයග්‍රහණ වලට යනවා කියන එක. දැන් අයිලන්ඩ් රෑන්ක් නම් නැතිනම් තමයි ඊළඟට 2026 දරුවන්ගේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිඵල එනකොට දුවන්න වේද දන්නේ නැහැ. මම දකින කාරණාවක් තමයි හේෂාන් වගේම සාර්ථක වෙන දරුවන්ගේ ගෝල් එක ස්පෙසිෆයි කරන ගතිය. හරිද? Tamanට කොතෙන්ද යන්න ඕන කියලා එයාලා කලින්ම ඩිෆයින් කරනවා. අපි ඒ ගැන හේෂාන්ගෙන් පොඩ්ඩක් විස්තර දැනගමු.
ඔව ඇත්තෙමස මාත් ඒක නිරීක්ෂණය කළ දැකලා තියෙනවා. මොකද පහුගිය දවස් කීපේ අනිත් අයිලන්ඩ් ෆස්ලත් එක්කත් සාකච්ඡා කරලා කතා බහ කරද්දි තේරිච්ච දේ ඒගොල්ලන්ටත් තමන්ගේ උපරිමය කරලා ඒ තුනක් උපරිම තැනකට යනවා කියන සංකල්පය සියලුම දෙනාගේ තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මටත් ඉලක්කයක් තිබ්බා ඒ තුනකට යනවා කියන එක. ඒ තුනක් නෙමෙයි මගේ සාමාන්‍ය මම ගෙදර කාමරේ ගහගත්තු ඉලක්කය තමයි ඒ පහක් එක්ක රිසල්ට් එකක් දාලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා කියන එක තමයි මගේ වසර දෙකක දැක්ම වුණේ. ඉතින් ඒක මම කොලේක ලියලා විෂන් බෝඩ් කියන සංකල්පය යටතේ කාමරේ මට පේන තැනකින් ගහගත්තා. ඉතින් ගොඩක් ලංකාවේ ටෙක් කරන එකේ ඒක අඩුයි මම දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන් කරන්න යන්නේ මොකද්ද ඊළඟට තියෙන අපිට මේකෙන් ඊළඟට කරන්න පුළුවන් මොකද්ද කියන එක සම්බන්ධයෙන් ගොඩක් අවබෝධයක් නැතුව අඳුරේ යතපත ගාමින් කරගෙන යන වැඩ පිළිවෙලක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. එහෙනම් මම දැකලා තියෙන කාරණාවක් තමයි ටෙක් කරන දරුවෝ ගොඩක් පස්සේ වැඩ කරන්නම් මේක ලේසි වගේ අදහසක ඉඳගෙන වැඩ පස්සට කල් දානවා. අවසානයේ ඒගොල්ලෝ උත්සාහ කරනවා ලොකු දෙයක් කරන්න. නමුත් ඒකෙත් ගොඩක් දෙනා අසාර්ථක වෙනවා. ඔයාලට මොකද්ද ඒ අයට දෙන්න තියෙන පණිවිඩය? ඔව් දැන් වැඩ ටික වස්සර කල් දාගෙන යද්දී විභාගෙට තියෙන දවස් ගන්න ටික ටික අඩු වෙනවා. එතකොට එක දවසකට කරන්න තියෙන වැඩ ලෝඩ් එක වැඩි වෙනවා. අන්තිමට ස්ට්‍රෙස් වැඩි වෙලා ප්‍රෙෂර් වැඩි වෙලා ලෝකෙ නැති ලෙඩ හැදෙන්න ගන්නවා. ඉතින් උකුත්ම කරගන්න බැරි තත්ත්වයක් එනවා. ඉතින් මම සාමාන්‍යයෙන් රිසල්ට් ඇවිල්ලා මාසයක් දෙකක් වගේ ඇතුළත A level එක කරනවා කියන තීරණයට ඇවිල්ලා ඒකට වැඩ කරන්න පටන් ක්ලාස් යන්න පටන් ගත්තා. ඉතින් ක්ලාස් යන්න පටන් ගත්ත දවස්වලම ඉනම් මම වැඩ කරන්න ගත්තා. ඒක නිසා මට දවසකට තියෙන වැඩ ප්‍රමාණය ඉතා ගොඩක් අඩු වුණා. ඉතින් දවසේ වැඩි කාලයක් නිදහසේ ගත කරලා නිවාඩු දවස්වලට යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා යාළුවන්ගේ ගෙවල් වල ඇවිදින්න ගිහිල්ලා ඉතින් බොහොම නිදහසේ කාලය ගත කරන්න ලැබුණා. ඉතින් මේ නිදහස් මනසත් එක්ක නිදහසේ ඉඳගෙන වැඩ කරපු එක තමයි හේතු වෙන්නේ නැත්තේ අද මෙතනට එන්න. ඉතින් අර අවසාන කාලය වෙනකන් එකතු කරගන්නේ නැතුව මුලින් ඉඳන්ම පිළිවෙලකට අඩු ස්ට්‍රෙස් එකකින් පිළිවෙලකට වැඩ ටික කරන් යන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා. ඔව් එතකොට හේෂන් කතා කරන්නේ සැලසුම් සහගත වැඩ කිරීම සහ නිදහස් මානසිකත්වය ගැන. ඇත්තටම මේ මන්ට තේරෙන කාරණාව තමයි අන්තිම වෙනකොට දැන් හේෂන්ගේ ගත්තාම ET, SFT, ICT වගේ විෂය හැම විෂයකම 13 වසරේ බර පාඩම් ටික එකතු වෙනවා. එතකොට මුලින් සරල සැහැල්ලු පාඩම් ටිකත් පාඩම් කරලා ඉවර කරගත්තේ නැති කෙනාට ඒ ටිකයි බර පාඩම් ටිකයි ඔක්කොම එකතු වුණාම මේක ඒගොල්ලෝ අතහැරලා දාන දැනකටපත් වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මුල ඉඳලම ක්‍රමානුකූලව වැඩ කරන්න ඔයා මැත්ස් බයෝ වගේ ලොකු කැපකිරීමක් නොකර වුණත් බොහොම නිදහසේ අපේ අවශ්‍ය කරන සාර්ථකත්වයට යන්න පුළුවන් මේ තාක්ෂණ විෂය ධාරාව හරහා. එතකොට හේෂන් මම නිරීක්ෂණය කරපු කාරණාවක් තමයි O level ඉතාම හොඳ ප්‍රතිඵල තියෙන දරුවෝ ටෙක්නොලොජි කරලා A level වල අසාර්ථක වෙලා තියෙනවා. C1 S2 වගේ පොඩි රිසල්ට් එක සමහර විභාග ෆේල් වෙලා තියෙනවා. මේ වගේ අසාර්ථක වීම පිටිපස්සේ ඔයා අත්දකින කාරණා මොනවද? සමහර අය ටෙක් කරන්න ඇවිල්ලා තිබ්බා කැමැත්තක් නැතුව. විවිධ හේතුන් මත ඇවිල්ලා තමන්ගේ ආසාවක් නැති විෂයක් තෝරගෙන එතන ෆේල් වෙච්ච කට්ටිය හිටියා. සමහර අයට තමන්ට මොන වගේ රිසල්ට් එකක්ද දාන්න ඕනි කියන එක සම්බන්ධයෙන් ටාගට් එකක් ඉලක්කයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ තවත් කණ්ඩායමක් හිටියා ගුරුවරු තෝරා ගැනීමේදී යම් යම් වැරදි තෝරා ගැනීම නිසා ඒ ඉලක්කයට යන්න බැරි වෙච්ච අය. ඒ වගේම තව කට්ටිය හිටියා يعني අධ්‍යාපනයේ කටයුතු වලට ඇරෙන්න වෙනත් කටයුතු වලට අවධානය යොමු කරපු නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුට කාලය මදි වෙච්ච කට්ටිය. ඒකේ දෙපැත්තක් හිටිය සාමාන්‍යයෙන් වැදගත් බාහිර වැඩ කටයුතු කරලා ඒ පැත්තෙන් සාර්ථක වෙච්ච කට්ටිය වගේම ෆෝන් එකේ TikTok games වගේ දේවල් වලට සෑහෙන්න මේවා වෙලා ඒකෙන් ඒකත් මුකුත්ම කරගත්තු නැති කට්ටියකුත් ඒ අතර ඉන්නවා. ඔව් එතකොට මම නිතර කියන කාරණාවක් තමයි හේෂන් පාඩම් කරන වෙලාවේදී පුළුවන් තරම් ෆෝන් එක ඈඩ් කරන්න කියන කාරණාව. මොකද අපි පැයක් දෙකක් වැඩ කරොත් එහෙම ඒකෙන් වැඩි වෙලාවක් ස්ක්‍රීන් ටයිම් එකක් වුණාම ඒක ඇත්තටම වැඩක් නැති වෙන්න පුළුවන්. මම කියන මේ ඔන්ලයින් ක්ලාස් එක වීඩියෝ බලන එකක් සම්බන්ධයෙන් නෙමෙයි. නමුත් ෆෝන් එක අතර ගත්තාම අපිට ඒකට දෙවෙන කාලය සහ ඒකෙන් ගැලවෙන්න බැරි ගතියක් තියෙනවා. ඒක අපිට උනත් තියෙනවා. ඒක නිසා මේ පුළුවන් තරම් දරුවෝ පුරුදු වෙනවා නම් හොඳයි. පාඩම් කරන ටයිම් එකේදී ෆෝන් එක අයින් කරලා ඒක අම්මට දීලා හරි ඒ ෆුල් ටයිම් එකෙන් පස්සේ නැවත ඒක පරිහරණය කරන්න පුරුදු වෙනවා නම් වටිනවා කියලා මම හිතනවා. ඊළඟ කාරණාව දැන් හේෂන් වතු කරා සමහර පන්ති තෝරා ගැනීමේදී වැරදීම් කියලා. එතකොට දැන් අද ටියුෂන් එක ගත්තාම ගොඩක් දුරට පොඩි සංදර්ශනට
ටයිප් එකකට මේ ටියුෂන් එක ගිහිල්ලා තියෙනවා සහ අපිට පේන කාරණාවක් තමයි හැම අවුරුද්දෙම වගේ ප්‍රතිඵලය ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රතිඵලය ටික ටික අඩු වෙන ගතියක් අපිට පේනවා. සහ ළමයි වෙනදාට වගේ උද්‍යෝගයෙන් වැඩ කරන්නේ නැති සහ කම්මැලි ගතියක් අපිට තේරෙනවා. ඊළඟට හේෂන් ඒ ලෙවල් වල සාර්ථක වෙන්න ප්‍රධාන හේතුවක් හේෂන්ලගේ දක්ෂතාවය. ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම ගුරුවරයෙක්ගේ නිවැරදි මඟ පෙන්වීම වැදගත් වෙනවා. නිවැරදි මඟ පෙන්වීම. ඒ කියන්නේ දක්ෂතාවයේ තිබිලා නිවැරදි මඟ පෙන්වීම නොලැබෙයි අසාර්ථක වෙන දරුවොත් අපි දැකලා තියෙනවා. ඉතින් හේෂන්ගේ අත්දැකීම් බෙදාගමුකෝ. ඔව් සර්. ඉතින් O level වලට ක්ලාස් කිය කාලෙදීත් වගේ තේරුම් ගත්ත දෙයක් තමයි සර් අපි ලියන්න යන්නේ විභාගය. අපි මේ සූදානම් වෙන විභාගෙන්නේ. ඒකෝට අපි අන්තිමට කරන්නේ පේපරයක් ලියන එක. පේපරේ බලන්නේ ගුරුවරු. ඉතින් අපිට මේ පේපරේ බලන ගුරුවරයෙක්ගෙන්ම ඉගෙන ගන්න පුළුවන් නම් එතන අපිට සෑහෙන ඇඩ්වාන්ටේජ් එකක් අපි මුලින්ම අරන් තියෙනවා. ඉතින් ඒක නිසා මගේ මුලින් නම් තිබිච්ච ටාගට් එකක් තමයි, ඒ කියන්නේ ක්ලාස් තෝරගද්දි මම බලපු දෙයක් තමයි මේ ගුරුවරයා පේපර් මාකින් සම්බන්ධයෙන් මොන වගේ අත්දැකීමක් තියෙන කෙනෙක්ද. ඉතින් ඒක අනුව යමින් මම තෝරගත්ත ගුරුවරුන් 3 දෙනාම සහ පේපර් මාකින් යන ගුරුවරුන් 3 දෙනෙක් අපේ ICT උගන්වපු බුද්ධික ජයලත් මාස්ටර්ස් ඩිග්‍රියක් පවා තියෙන අවුරුදු 13ක් විතර තිස්සේ පාසලේ උගන්වන හැම අවුරුද්දෙම වගේ පේපර් මාකින් ගියපු ගුරුවරයෙක්. ඉතින් ඊට පස්සේ රවීන්ද්‍ර දිවුල්ලවස ඒසරුත් අනිවාර්යෙන් හැම අවුරුද්දෙම වගේ මාකින් යනවා. ඒ වගේම BST ප්‍රැක්ටිකල් බෝඩ් එකේ ඉන්න සර් කෙනෙක්. අපේ සර් ගත්තොත් සරුත් පාසලේ ඉන්න කාලේදී ප්‍රැක්ටිකල් බෝඩ් එකේ වගේම මාකින් වලට ගිහින් ඒ අත්දැකීම තියෙන නිසා තමයි ඒ ගුරුවරුන්ව තෝරගත්තේ. ඉතින් ඒ තෝරා ගැනීම අද සාර්ථක වෙලා තියෙනවා කියලා බය නැතුව කියන්න පුළුවන්. ඊළඟට හේෂන් මේ මම නම් දකිනවා හැමදාම හේෂන් පන්ති ඉන්නවා. එහෙම කලාතුරකින් දවසක තමයි හේෂන් පන්ති නැතුව ඉඳලා තියෙන. පන්ති කට් කරන්න විදිහ නැද්ද? හිතිලා තියෙනවා. ඒනට පන්ති කට් කරොත් කෙලවෙනවා කියන අදහස තිබිච්ච නිසා මම දකින අරමුණක් තියෙන කෙනා ගොඩක් දුරට ඒ කට් කරන එක කරන්නේ නැහැ නේද? දැන් අපිට මේක ඉගෙන ගන්න ඕනේ කියන උඹ නම තියෙනවනේ. එතකොට දැන් මේක අද ගියේ නැත්තම් මේක අල්ලගන්නේ කොහොමද? ආයි මේක ඉගෙන ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නේ ආවට පස්සේ අක්කල් යන්න හිතෙන්නේ නැහැ. හේෂන් දකින විදිහට ඒ ලෙවල් කාලේ නොකළ යුතු දේවල් මම කියන්නේ ලව් ඒ ලෙවල් කාලේ නොකළ යුතු දේවල් මොනවද ඒවට හිතෙන්නේ? මුලින්ම කියන්න ඕනේ ගේම් ගානේ නවත්තන්න ඕනේ. ගොඩක් අය කරුවා නැත්තම්. ඒක නම් මම දැකලා තියෙනවා මේ පන්තියේ පටන් ගන්නකනුත් ගේම් එක ගන්නවා. ඉන්ටර්වල් එක දුන්නු ගමනත් ආයෙ පටන් ගන්නවා ගේම් එක. ඉතින් O level A level එහෙම සෑහෙන පිරිසක් දැක්කා ගේම් නිසා තමන්ගේ විභාගෙ කෙලව ගත්තු. ඊට පස්සේ ලව් කරන එකත් සීමාවකට කරන්න ඕනේ. ඕ ඒකන කාරණාව තමයි මේ ලව් එකත් එක්ක අර මේ ඔය වයසේදී ඒක කලමනාකරණය කරගන්න පුළුවන් කියාව නැහැයි කියන එක තමයි මට හිතෙන්නේ. නැත්තම් අපිට අර හැඟීම් දැනෙන ඒ ජීව විද්‍යාත්මක වෙනස්කනුත් එක්ක අපිට දැනෙන දේවල් සහ ඒවත් එක්ක ගැටලුවක් නෙමෙයි. නමුත් ඔය වයසේදී අර ඒක කලමනාකරණය කරගන්න බැහැ කියලා හිතෙනවා මට. ඒ නිසා පන්ති කට් කරලා ඇවිදින්න යනවා, දවස පුරාම ෆෝන් එකේ ඉන්නවා. එතකොට අර අධ්‍යාපන කටයුතු වලට යන්න තියෙන කාලේනේ මේ වෙනුවෙන් යෙදෙන්නේ. එතකොට ඒක තමයි මෙතන තියෙන ගැටලුව. සමහර අවස්ථාවල නම් දෙන්නම එකට කැම්පස් යන අවස්ථාත් අපි දැකලා තියෙනවා. හැබැයි ඒවා ගොඩක් දුර්ලභයි. ඒක නිසා මම යෝජනා කරන්න ඕන කෙනෙක්ට කැම්පස් එකට ගියාට පස්සේ හොඳ කොක්කක් සෙට් කරගන්න කියලා නේද? ඒකෙන් පස්සේ ජීවිතේ සාර්ථක වෙයි ගොඩක් දුරට. ඉතින් ගොඩක් දෙනා දාලා තිබ්බ දෝණි ජපුරේ මම කුඹුරේ කියලා. ඉතින් හැමෝටම ජපුරේ යන්න තිබුණා නම් හොඳයි නේද දෝණිත් එක්ක. කොල්ලොත් එක්ක ගැන්සි වහින්න නැතුව පොඩ්ඩක් අර සෙට් වෙලා ට්‍රිප් යන්න අර මෙහි යන්න ඒ ආතල් දාන එක ටිකක් සීමා කරොත් හොඳයි මම හිතන්නේ. හැම දෙයකම අර සීමාව නොදන්නන වයසක්නේ. ඒ ඇබ්බැහියත් එක්ක සීමාව නොදැනෙන වයසක්. ඒක නිසා ගොඩක් දුරට ගෙදරින් ඉස්කෝලෙන් සහ ක්ලාස් එකකින් ලැබෙන පරිස්සම කියන එකත් වැදගත් කියලා මට හිතෙනවා. අනිවාර්යයෙන්. එතකොට හේෂන් මම දන්න විදිහට හේෂන් ඉස්කෝලේ දිගටම ගියා. ඒ වගේම මගේ ඉස්කෝලේ 2019 අයිලන්ඩ් පස් වුණා මේ අපේ විනෝඩ පුතා. එයත් මට මතකයි හැමදාම වගේ ඉස්කෝලේ ආවා. පාසල් යන එක සම්බන්ධයෙන් නම් ඉලවලට මොකක්ද කියන්නේ? ඔව් ගොඩක් අය පාසල් යන එක අතාරින්න බලනවා සර්. එල්වලට ආවට පස්සේ මං හිතන්නේ ඒක නොකළ යුතු දෙයක්. ඒක කරන්න හොඳ නැති දෙයක්. අපි ඉස්කෝලේ යන්න ඕනේ. මොකද ඉස්කෝලේ යන්න හම්බෙන්නේ නැහැ මම හිතන්නේ. ඉස්කෝලේ යන්න හම්බෙන්න chance එකක් නැහැ. අවසාන අවුරුදු දෙක. ඒ ගිහිල්ලා ලබා ගන්න යාළුවොත් එක්ක ඉන්නේ. ඒ මතකත් සෑහෙන්න වටිනවා ජීවිතේට. ඉතින් ඒ වගේම ඉස්කෝලේකට ගියොත් අපිට අර මම කිව්වේ අපේ සර්ගේ කලින්
අපේ ලොකු ක්‍රව් එකක් නැති නිසා අර අපිට ගුරුවරයත් එක්ක තනිතනියෙන් ඉන්ටරැක්ට් කරලා එයාගෙන් තනිතනියෙන් දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒ chance එක ක්ලාස් එකක් සමහරවල් ප්‍රැක්ටිකල් කරන්න ගියම ඒ වාසිය ගොඩක් ගන්න පුළුවන්. අර 100ක් 200ක් එක තැනක වැඩ කරනකොට රෙඩිය 10 15 දෙනෙක් එකතු වෙලා ඉන්න තනි ගුරුවරයෙක්ගෙන් දෙයක් ගන්නකොට අපිටත් දෙයක් ගන්න පුළුවන්, ගුරුවරයාටත් දෙයක් දෙන්න පුළුවන් ඉතනදී. ඊළඟට හේෂන් ඔය මම දැකලා තියෙනවා මේ මම එක්ස්පීරියන්ස් කරන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් යම් රෑන්ක් දාන ළමයි ඉන්නකොට එයාලා යාළුවොත් එක්ක මේ නොලෙජ් එක ෂෙයා කරගන්නවා. නොලෙජ් ෂෙයාරින් කරගන්න එක රෑන්ක් එකක් විදිහට බිල්ඩ් අප් වෙන්න කොයි වගේ ඉවහල් වුණාද ඔය යාළුවන්ට කියලා දෙනවත් මම දැකලා තියෙනවා පන්ති විතර. සමහරවල් මම උගන්නද්දි කියලා දීලා වෙනුනලත් සමහරවල්ලාට මේ එහෙම වගේ දැකලා තියෙනවා මම. ඒක කොයි විදිහටද ඉවහල් වුනේ? ඔව් සර්. කෙනෙක්ට උගන්වනවා කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය. ඔව් ඒක මම මාත් විශ්වාස කරනවා. මටත් ගොඩක් දේවල් තේරෙන්න උගන්වනකොට තමයි. අනිත් එක කෙනෙක්ට දෙයක් තේරුම් කරලා දෙන්න නම් මුලින් අපි ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. අපිට තේරුම් නැත්නම් කෙනෙක්ට තේරුම් කරලා දෙන්නත් බෑ. ඉතින් අර කෙනෙක් අපෙන් ඇහුවාම අපි මුලින් උත්සාහ කරනවා මුලින් මේක Taman තේරුම් ගන්න. ඒ කියන්නේ වෙනදට තනියෙන් දෙන එෆර්ට් එකකටත් වැඩිය ලොකු එෆර්ට් එකක් දෙනවා. කොහොම හරි මේක තේරුම් අරගෙන මුට කියලා දෙන්න ඕනේ කියන ඒක ආවට පස්සේ ඒකත් එක්ක ලොකු දෙයක් කරගන්න පුළුවන් වුණා. ඔව්. මම හැම වෙලේම විශ්වාස කරන කාරණාවක් තමයි සහ මම හැම වෙලේම දරුවන්ට කියන කාරණාවක් අපි ඉගෙන ගන්න ඕන දෙයක් ගැන මේ හිතන් සරල අදහසක් අපිට තියෙන්න ඕනේ. මම කියන්නේ පහවසරේ මල්ලි කෙනෙක් නංගි කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් අපි ඉගෙන ගන්න කාරණාවක් එන්ජිමක් ගැන උදාහරණයකට ගමු. ඒක ඔයාලට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඒ වගේම ටෙක්නිකල් දේවල් එකතු කරලා මාකටිං ස්කීම් එකේ බලාපොරොත්තු වෙන උත්තරයක් විදිහට වාට ඒක බිල්ඩ් අප් කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක දෙවෙනි කාරණාව. පළවෙනි අර සරල අදහස නැති කෙනාට මම හිතනවා අමාරුයි ටෙක්නිකල් දේවල් ටික එකතු කරලා මාකටිං එකට ගැලපෙන විදිහට උත්තර ලියන්න. ඊළඟට මේ ET කියන්නේ සාමාන්‍ය මහ පොළොවේ තියෙන සබ්ජෙක්ට් එකක්. අනිත් සබ්ජෙක්ට් පහත් කරනව නෙමෙයි. මම හැම වෙලේම කියන්නේ දැන් අපි පාරට බහැලා මීටර් 100ක් 200ක් ගියොත් එහෙම ET සබ්ජෙක්ට් එක ඇතුලේ තියෙනවා මට 50ක් 100ක් ඔයගොල්ලන්ට පෙන්නන්න පුළුවන්. මේ ඉතින් අපි හේෂාන්ගෙන් අහමු ET විෂය ඉගෙන ගත්තාම මට නම් හිතෙනවා ඇත්තටම ET විෂය හරහා ලොකු පොරක් වෙන්න පුළුවන් අවස්ථාවක් හැදෙනවා කියලා. ඉතින් හේෂාන්ගේ අදහස අපි ඉගෙන කතාවටත් කියනවා අපේ ET සිලබස් එකේ නැත්තේ බුද්ධ ධර්මයේ විතරයි වගේ කතා. ඉතින් ඕනම දෙයක් තියෙනවා ඉලෙක්ට්‍රොනික, මෙකැනිකල්, සිවිල්. ඉතින් මේකට ලස්සන ඉංග්‍රීසි කියමනක් තියෙනවා සර්. අපි ගොඩක් අය මේක වැරදි විදිහට පාවිච්චි කරන්නේ. Jack of all trade, master of nothing. ඔය කැලේ විතරයි ගොඩක් අය පාවිච්චි කරන්නේ. කියන්නේ ගොඩක් දේවල් පුළුවන්, ගොඩක් දේවල් ටික ටික පුළුවන්. එක දෙයක්වත් හරියට බෑ. හැබැයි ඔකේ තව කැලලක් අගට තියෙනවා. is often better than master of one thing. ඒ කියන්නේ හැම දෙයක්ම පුළුවන් කෙනා එක දෙයක් හොඳටම පුළුවන් කෙනාට වඩා ගොඩක් වෙලාවදී හොඳයි කියන එක කියන්නේ. ඉතින් මේ ET විශේෂත්වයක් ගත්තත් ලොකු පරාසයක විහිදී යනවනේ. එතකොට ඒ පරාසයත් එක්ක ඒ ගොඩ නැගෙන චින්තන රටාව, ඒ අත්දැකීම්, ඒ දැනුම ඕනෑම දෙයකට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔව් හේෂන් ET ගත්තහම ඒකේ නැති දෙයක් නැති තරම් ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික්ස්, ඊළඟට සිවිල්, ඩ්‍රෝවින්, ඔටෝමොබයිල් ඒ වගේ විෂය කරුණු ගොඩාක් තියෙනවා. ගෘහස්ත ජල සම්පාදනය, කසල කළමනාකරණ, ඒකේ වැසිකිලි වලේ ඉඳලා සියල්ල උගන්වනවා. ඊට පස්සේ අපි BS වල තියෙන ව්‍යවසායකත්වයේ කළමනාකරණය වගේ පාඩම් තියෙනවා. ඉතින් මාර විෂයක් මට උගන්වන්න පටන් ගන්නකොටත් ලොකු අභියෝගයක් වුණා. මොකද පරාසය ගොඩක් වැඩි විෂයක්. ඉතින් ඇත්තටම අලුතෙන් දේවල් ඉගෙන ගන්න ආස කරන ටෙක්නොලොජි පැත්තේ බ්‍රේන් එකක් තියෙන ටෙක් ගැන ආසාවක් තියෙන හැමෝටම ඉතාම හොඳ සබ්ජෙක්ට් එකක් කරන්න. හරියට ET කරොත් හොරක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඇත්තටම හරිම ඉන්ටරෙස්ටිං සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ වගේ ක්ලාස් එකකට යන හැමදාම අලුත් දෙයක් ඉගෙනගෙන ගෙදර යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. හැමදාම එකම දේ නැතුව අලුත් දෙයක්, කවදාවත් අහපු නැති දෙයක් ඉගෙනගෙන ගෙදර ගියපු දවස් තමයි හැමදාම වගේ තිබ්බේ. මම හැමදාම කියන කාරණාවක් තමයි මේ අර උපරිමය දීලා, තමන්ගේ උපරිමය මේක වෙනුවෙන් දීලා විෂයන් තුනම වේලුණත් කමක් නැහැ කියන කාරණාව. මං දවසක් පුතාවගේ ඉන්න හොලිකොස් එකේ නර්සරි එකේ ඉන්නේ. පුතාවගේ යනකොට හොලිකොස් එකේ ගහක් අස්සේ බෝඩ් එකක් දකිනවා. මේක කියලා ඇති දරුවන්ට. ඒකේ තියෙන්නේ මොකද්ද? විශිෂ්ට පරාජයන් තුල අතිවිශිෂ්ට ජයග්‍රහණයන් හැංගිලා තියෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ අපේ දරුවන්ට තමන්ගේ උපරිමය දෙන්න. විෂයට උපරිමය දෙන්න. දීලා ඉවර වෙලා සබ්ජෙක්ට් තුන ෆේල් වුණොත් අම්මට කියන්න කමක් නැහැ. මම මගේ උපරිමය කරාම මට ගන්න පුළුවන් මෙච්චරයි. හැබැයි ටෙක් කරලා උපරිමය කරොත්
ඒ කරන 99% දෙනා කැම්පස්. මට මතකයි හේෂන් සමහර අවුරුදු දරුවෝ කියනවා මේ අවසානයේ ප්‍රැක්ටිකල් වර්ක්ෂොප් එකක් ඕනෙත් නෑ සර් කරපු ටිකමනේ ආය කරන්නේ. දැන් ඇති සර් රෝග වගේ නිකන් ප්‍රැක්ටිකල් ඇති වෙනකම් කරනවා වගේ හැඟීමක් සමහර දරුවන්ගේ තියෙනවා. අපිටත් ඒකම තිබ්බස. දර්හේෂන් රිසල්ට් බලපු මොහොත ප්‍රතිඵල බලපු මොහොත මතක් කරොත් රිසාල්ට එක බැලුවේ මට නින්ද ගිහිල්ලා මං හිතන්නේ රිසාල්ට එක සාමාන්‍යයෙන් අපිට 12:40ට විතර පණිවිඩය 11:40ට විතර මට ගෝල් එක ගිහලා 12:20 විතර වගේ 11:40ට පණිවිඩය ආව සයිට් එක අප්ඩේට් කරලායි කියලා ඊට පස්සේ රිසල්ට් එක බලද්දි 12 විතර වගේ වුණා තාත්තගේ ෆෝන් එකෙන් තමයි බැලුවේ තාත්තා අංක ගහලා රිසල්ට් එක අරගෙන පෙන්නුවා කිව්වේ නෑ මොකොත් ඉතින් මුලින්ම රිසල්ට් එක බලන්න කලින් මම රෑන්ක් එක තියෙන පැත්ත දැක්කා මුකුත් හිතාගන්න බැරි වුණා එකේ ඉලක්කම් දෙකක් දැක්කට පස්සේ ඇත්තටම ගල් ගැහුණා වගේ වුණා ඊට පස්සේ කියවුනේ තාත්තේ අයිලන්ඩ් ෆස්ට් කියවුණා ගෙදර කට්ටියට මැඬුණා ඉතින් කතා කරන්න බැරි තරම් සතුටක් තිබ්බේ වෙලාවේ නම් හරි එතකොට මේ ඇත්තටම ඒක ඒ සතුට විඳින්න ඕන දරුවෙක් මං හිතන්නේ ඒක අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියන සතුට නෙමෙයි තමන්ගේ අරමුණු ඇචීව් කරපු සතුට විඳින්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිත් දරුවන්ටත් හැමෝටමත් මේ වගේම තමන්ගේ අරමුණු ජයග්‍රහණය කරලා එන ඒ සතුට තමන්ගේම අයත් එක්ක තමන් දිනනකම් බලන් ඉඳපු අයත් එක්ක සහ තමන් දිනීම වෙනුවෙන් කැපකිරීම කරපු අය සමහර වෙලාවට අපේ ගෙදර පවුලේ සමාජිකයෝ කන බොන දේවල් වලින් යම් යම් ප්‍රමාණ අඩු කරලා පන්ති ගාස්තු දෙනවා වෙන්න පුළුවන්. අම්මල තාත්තලා ඒ කරන කැපකිරීම ඒක ඇත්තටම මාරයි. ඉතින් ඒගොල්ලෝ අපි දිනනකම් බලන් හිටපු අය වෙනුවෙන් අපිට යමක් කරන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. ඉතින් ඒකත් මම මතක් කරනවා අපේ දරුවන්ට තමන්ගේ අරමුණු හදාගනිද්දි අපි දිනනකම් බලන් ඉන්න අපි වෙනුවෙන් කැපකිරීම කරන හැමෝම සතුටු වෙන දවසක් ළඟා කරගන්න ඕගොල්ලන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හේෂන්ට වගේම. එහෙනම් ඉතින් අපි මේ කතා බහ මෙතනින් අවසන් කරමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ අනාගතයක් වේවා. හේෂන්ටත් සුබ පතනවා. තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය සාර්ථක කරගෙන, පුද්ගලික ජීවිතය සාර්ථක කරගෙන අනාගත දවසක එන්න අපිවත් හම්බෙලා යන්න ලොකු ආනයකින් ලස්සන නෝන කෙනෙක් එක්ක, පොඩි උන් එක්ක. ඊළඟ පාරත් අයිලන්ඩ් ෆස්ට් කෙනෙක් එක්ක නැත්නම් අයිලන්ඩ් මුල් 10 රෑන්කයක් එක්ක ඕගොල්ලෝ හම්බෙන්න බලාපොරොත්තු වෙන්න සමු ගන්නවා.